හායි යාළුවනේ ඔන්න මේක තමයි මගේ පළවෙනි වොයිස් එක තියෙන වීඩියෝ එක ඔක්කොම කලින් කියන්නේ ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා ඉස්සෙල්ලාම කියන්න ඕනේ දැන් කියන්නේ අද කියා දෙන්න කියලා හැදුවේ HTML ම තමයි නැවිගේෂන් බාර් එකක් හදන විදිහ අපි ඉස්සෙල්ලාම කම්පියුටරේ තියෙන Visual Studio Code එක ඕපන් කරගන්න ඕනේ කම්පියුටරෙට වෙන්නේ නැහැ ඒක අපි ඉන්ස්ටෝල් කරගන්න ඕනේ Visual Studio Code එක ඕපන් කරගන්න. එහෙම නැත්නම් Notepad එක පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි Notepad එකේ CSS දාන්න බෑනේ. Visual Studio Code එක ඉන්ස්ටෝල් කරන්න නැත්නම් ඉන්ස්ටෝල් කරගන්න. අපි Visual Studio Code එකට ගිහිල්ලා අපි මේක ඉස්සලාම ෆයිල් ගිහිල්ලා new file new text file කියන එකට ගිහිල්ලා ඉවර වෙලා මේක save කරගන්න ඕනේ. HTML ෆයිල් එකක් විදිහට Ctrl+S එහෙමත් නැත්නම් අපිට පුළුවන් ෆයිල් ගිහිල්ලා save as කියලා යන්නත් පුළුවන් දෙකම එකයි Ctrl+S දාලා අපි මේක save කරගන්න ඕනේ අපිට ඕනි විදිහට save කරගමුකෝ ඉස්සලා අපි නිකන් බලමු nav bar දාමු navigation bar කියන එක save කරගන්න ඕනේ type එක HTML එකක් විදිහට save කරගත්තා හරි navbar.html navbar කියන්නේ navigation bar කියන එක කොහොමත් අපි HTML code එකක් පටන් ගත්තී ඉස්සෙල්ලා අපි ගහන්න ඕනේ doctype html කියන එක ගහන්න ඕනේ එහෙමත් නැත්නම් ඉතින් normal ගහන විදිහට html කියලා ගහුවනම් හරි html මොන tag html වලදී කොයි tag එක open කරත් close tag එකක් අනිවාර්යෙන් ඒකට අදාළ එකක් type කරන්නම ඕනේ නැත්නම් අපිට context syntax error එකක් එන්න පුළුවන් HTML එක open කරගත්ත පස්සේ HTML code එක මේ විදිහට tag එක ගැහුවට පස්සේ close tag එකයි open tag එකයි මැද්දේ තමයි අනිත් ටික අපි head එක body title style ඔක්කොම ටික ගහන්නේ style නම් ගහන්නේ ඉතින් internal CSS internal style එකක් දාන්න තමයි style tag එක ගහන්නේ නැත්නම් ඉතින් link කරලා ඉවර වෙලා external CSS එක දාගන්න පුළුවන් ඊගාවට මේකට අදාළව අපි head tag එක ගහන්න ඕනේ navigation bar ගන්න හදන්නේ ඊට පස්සේ title එක ගහන්න ඕනේ title එක අපි දාමු my first website කියලා my first website කියලා දාලා title එක close කරගත්තා head tag එකත් close කරගත්තා දැන් මේකට අපි internal CSS එක දාගන්න ඕනේ style කියලා tag එක open කරලා style එක යටතේ style tag එක open කරගත්තානේ style tag එක යටතේ ඉතින් navigation bar එකට අදාළ විස්තර ටික දාන්න තියෙනවා. තාම අපි navigation bar එකට දාන්න විස්තර මොනවද කියලා දැම්මේ නෑනේ. style tag දෙක අතර ඉඩක් තියලා අපි style එකට පස්සේ HTML යටින් අපි යමු අපේ body එකට. ඒ කියන්නේ අන්තර්ගතයට. body tag එක open කරලා ඒක close කරනවා. ඒක යටතේ UL tag එක ගන්න. UL කියන්නේ unordered list. list වර්ග දෙකක් තියෙනවානේ. unordered list තියෙනවා, ordered list කියනවා. unordered list කියලා කියන්නේ අපි මොකක් හරි list එකක් add කරනකොට ඒක වැටෙන්නේ අර එක්ක dot එකක් විදිහට එක්ක තරුවක් වැටලා කොටුවක් කරලා ඒක. එතකොට ordered list කියන එකේ වැටෙන්නේ 1 2 3 4 5යි. එහෙම නැත්නම් රෝම ඉලක්කන 1 2 3 4 5යි. එහෙම නැත්නම් ABCD එන්නේ මේ විදිහට. දැන් UL කියන එකේ වැටෙන්නේ අර dot විදිහට තමයි. UL normal ගහුවොත් dot එක දාලා UL tag දෙකක් open ලා UL එක යටතේ list එක දාන්න ඕන. UL ඊපස්සේ list එකක් දාද්දි li කියලා දාලා ඉවර වෙලා අපි මේක navigation bar එක යටතේ දාන හින්දා අපිට තව අමතර HTML code ගහන්න මේවා ටිකක් මේ open කරගන්න වෙනවා. අලුතෙන් open කරන්නේ Ctrl+N Ctrl+N අපි දාමු මේකට page 3ක් දාමු. දැන් මේ HTML website එකේ web pages වෙන වෙනම පෙන්වන එකක් තමයි හදන්නේ. ඉස්සෙල්ලාම අපි මේවා ටික save කරගෙන ඉමු. Ctrl+S මේක ඇවිල්ලා home එක. ඒකත් HTML තමයි.
ඊට පස්සේ මේක ඇවිල්ලා අපි ගමු gallery control plus s මේකට දාන්න ඕනේ gallery ඒකත් html ම තමයි ඊට පස්සේ මේ ඊගාව එක අපි දාමු control plus s දාලා contact us කියලා contac contact us ඒකත් html එකක් විදිහට තමයි save වෙන්න ඕනේ save කරගත්තා හරි දැන් අපි යමු අපේ ප්‍රධාන එකට li list එක යටතේ අපි දාන්න ඕනේ link කරන්න ඕනේ අපි මේ හදාගත්ත මේවා ටික හදාගත්ත page තුන මේකට link කරන්න ඕනේ link කරද්දී reference equal දැන් අපි අරක save කරගත්තේ home.html gallery.html contact us.html කියලානේ එතකොට අපි පළවෙනි page එක save කරලා navpa.html කියලා ඒක ඕනේ නැහැ මෙතෙන් දාමු home.html tag එක වහන්න ඕනේ href සමාන home.html ඊට tag එක වැහුවට පස්සේ ඒක අපිට පෙන්වන්න ඕනි home කියන එක යටතේ. එන home කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ home.html කියන tab එක තමයි open වෙන්නේ. ඊට පස්සේ අනිත් href සමානයි ඊගාව එක ඇවිල්ලා gallery GALL හරි දැන් අපි මෙතන ටයිප් කරද්දි බැරි හරි මෙන්න මෙතන ටයිප් කරද්දි දැන් gallery කියන එක වැරදි නේද අපි GALLERY.html කියලා ගහන්න ඕනේ GALLERY.html කියලා තමයි වැදලා තියෙන්නේ දැන් අපි මෙතන හරියට ගහලා මෙතන gallery කියලා දැම්මට අපිට මේක පෙන්වන්නේ නැහැ මොකද දැන් මම මෙතන ගහලා තියෙන වැරදිනේ එක්කෝ එහෙනම් ඒක හදාන්න නම් එක්කෝ අපි මෙන්න මෙතන තියෙන නම වෙනස් කරන්න ඕනේ එහෙම නැත්නම් මේ මෙතන නම තියෙන විදිහටම මෙතන අපි ගහලා බලන්න ඕනේ අපි මේ නම වෙනස් කරමු නෑ කොහොනේ මෙන්න මේක දාන්න බලන්න කම්මැලි නම වෙනස් කරන්න GALLERY.html gallery.html අකුරු වලට ඕනේ ඒකත් අපිට දැන් පෙන්වන්න ඕනේ gallery කියන මාතෘකාව යටතේ ඊට පස්සේ gallery කියන එක ක්ලික් කරාට පස්සේ gallery.html කියන එක තමයි open වෙන්නේ ඊට පස්සේ තව එකක් href සමානයි ඊගාට තියෙනවා contact us.html එක contact us.html contact us.html කියන එක යටතේ අපි ඒක closing tag එක දාලා ඉවර වෙලා අපි දාමු contact us හරි දැන් අපේ navigation bar එකට දාන්න ඕනේ විස්තර ටික දාලා ඉවර ඒ විස්තර ටික දැම්මට පස්සේ හරි unordered list එක close කරගත්තා body එක close කරගෙන html එක close කරගෙන දැන් අපි ඒවට අදාළව style ටික ගහන්න ඕනේ දැන් අපි ඉස්සෙල්ලා style tag එක open කරගත්තා මේ html head එකට පස්සේ body එකට කලින් කොහොමද අපි style tag එක දාද්දී අපිට දාන්න ඕනේ එකෝ title එකයි head එක මැද්ද title එකට පස්සේ එහෙම නැත්නම් කොහොමද body එකට කලින් වැටෙන්න ඕනේ style එක අපි අපේ style එක add කරගමු style ඉස්සලාම unordered list කියලා ගහන්න ul අපි මේකෙදි පාවිච්චි කරන්න ඕනේ සංගලවරහ තමයි පාවිච්චි කරන්නේ ඉස්සලාම ul එක යටතේ list style type දැන් මෙතන එනවනේ style type disk නෙමෙයි මේකට අපි none කියලා දෙමු none කියලා none null style ඊට පස්සේ margin මේ rgin අපි ඒක හදලා ඉවර වෙලා margin එක අපිට ඕනි ගානට අපි වෙනස් කරගමු දැනට 0 දෙමුකෝ දැනට 0 දෙමු
ඊට පස්සේ පැඩින් එක දාන්න PADDING ඒක පික්සල් 10කට තමයි දාන්න පික්සල් 10කට දාලා බලන්න 10යි px ඊට පස්සේ ඊළඟ ස්ටයිල් එක අන්නර ලිස්ට් එකට දැම්මා ලිස්ට් එකට li එකට ඩිස්ප්ලේ කරන්න ඕනි inline කියලා දාලා ඒක ක්ලෝස් කරගන්නවා ඊට පස්සේ ඊළඟ ස්ටයිල් එක දාමු list a ඒ කියන්නේ list එකේ තියෙන මෙන්න මේ අපි හදාගත්ත link කරපු ඒවා ටිකට lia කියලා දාලා ආයි සංගල වරහන open කරලා ඒකට padding දෙමු PADDING 10ක් දෙමු එකට px දාන්න ඕනේ නෑ 10 ගමත් ඇති අපි දැන් මේක සේව් කරලා බලමු අපි සේව් කරලා බලන එක වෙන වීඩියෝ එකකින් ගමු දැනට මේ කෝඩ් එක තියාගන්න අපි දැන් මේක යන්න තව චුට්ටක් මොහොත දෙයක් අහමු නැත්තම් මේක නිකන් හිස් වගේනේ මේකට padding එක 10px තමයි margin එක කොහොම දැම්මා අපි මේකට body එක unrolled list එකනේ body එක වහලා ඉවරලා කොහොම දාලා paragraph එකක් open කරමු paragraph එකක් දාමු p දැන් අපිට p tag එකෙන් paragraph නේ අපිට p tag paragraph එකත් අපි ලස්සන style එකක් දාලා හදනවා p class කියලා දාලා p class කියලා දාලා equal එකට දාන්න ඕන box 1 කියලා දාමු box 1 tag එක paragraph දැන් paragraph එකට ගහන්න ඕනේ ටික දාමු අපි මොකක් හරි එකක් copy කරලා දාමු කොහෙන් හරි අරගෙන paragraph damu paragraph එක දාමු control plus ශ්‍රී ලංකාව ගැන දැම්මේ ඒක තනිකරින් ලයින් එකක් විතර ලියුණා copy වුණා පාන්න බහන්න paragraph එක වැහුවා ඊට පස්සේ අපි තව එකක් කරමු ටිකක් පිළිදේ පල්ලෙහාට ගත්තාම ඊට පස්සේ paragraph එකට අපි ලස්සනට අපි ඉතින් ක්ලියර් ගන්න paragraph ආදී ටයිප් කරලා තා paragraph එක p class p class සමානයි equal දෙකම එකයි ඒකට දාමු box 2 කියලා. මෙතන ඉතින් box 1 box 2 එක වෙනකොට මොකක් හරි වෙන එකක් දෙන්න.
වෙන එකක් කරා කිව්වේ මේ අර බොක්ස් කියන එක එන්න ඕනේ. අනිත් එක ඉතින් අර 1 2 3 4 5 6 හරි ABCD එහෙම හරි මොකක් හරි එකක් දාන්න පුළුවන්. හරි. ඔක දාලා පැරග්‍රාෆ් එක ගහලා අපෝ අරකම අපි කොපි කරනවා. කොපි පේස්ට් කරනවා. හරි පැරග්‍රාෆ් එකක් දැම්මා. බොඩි එක වැහුවානේ. ඊට පස්සේ මේකට අපි දාන්න ඕනේ ස්ටයිල් එක. මේකට normal එකේ අපි දාමු මොකද්ද? ඒ කියන්නේ මේ විස්තර වලට අමතරව වෙබ්සයිට් එක අපිට වෙබ් පේජ් එක කොහොමද හැදෙන්න ඕනේ කියන විදිය දානවා නම් අපි දාන්න ඕනේ ස්ටාර් සයින් එක දාලා සංගල වලහන ඕපන් කරලා ඒකට දාමු පැඩින් එක අපි අවශ්‍ය විදිහට වෙලාවට වෙනස් කරගමු. දැනට දාමු 0ම දාමු ඔක්කොම. පැඩින් 0 මාර්ජින් එකත් 0 දාමු. මාර්ජින් 0 ෆොන්ට් සයිස් එක පික්සල් 35කට වගේ දාමු. ෆොන්ට් සයිස් පික්සල් 35ක් වගේ දාලා බලමු. ඊට පස්සේ දැන් අපි අර ගත්ත box 1 කියන එකට ස්ටයිල් එකක් ඇඩ් කරගන්න හදලා. අපි ඒකට දාන්න ඕනේ ස්ටයිල් ඇවිල්ලා background color GROUN background color කියලා ගහද්දී අපි හැමතිස්සම COLOR එකටම ගහන්න ඕනේ HTML වලදී. ආයේ background color කියලා හැම වචන දෙකක් ගහන්න මෙතන කෙටි එකක් දාන්න ඕනේ. background color එකට අපි දාමු RGB color එකක් දාමු. RGB එතකොට ටිකක් අපි තෝරගමු සිලෙක්ට් කරගමු අඩු පාටක්. light blue කියන එක දාමු දැනට. මේකට padding එක 10px පික්සල් 10ක් වගේ දාලා බලමු. ඒක අපි ටයිප් කරද්දී මේ විදිහට 4ක් දාන්න ඕනි. මොකද උඩිනුයි යටිනුයි වම් පැත්තේ දකුණු පැත්තේ කියන එක තමයි මේකේ. 10px උඩිනුත් පික්සල් 10ක ඉඩක් තියෙනවා. වම් පැත්තේ පික්සල් 10ක ඉඩක්, දකුණු පැත්තේ පික්සල් 10ක ඉඩක්, යට පැත්තේ පික්සල් 10ක ඉඩක් තියලා තමයි මේකේ වටේ බෝඩර් එක වගේ යන්නේ. ඒක තමයි මේකෙන් කියවෙන්නේ. ඊට පස්සේ බෝඩර් එක අපි 0 දාමු. එතකොට නිකන් පෙන්නයි ඔන්නම් කඩේරි වලින් වගේ පෙන්නයි. බලමු. අපි දාලා බලමු. බෝඩර් එක 0. ඊට පස්සේ මාර්ජින් එකත් 0 දාමු. මාර්ජින් 0. ඒක එච්චරයි. box 2 එකක් ඉතින් නෑ ඒක දාන්න ටිකක් වෙනස් කරන්නේ. box 2 එකට අපි දාමු background color ඒකම දාලා margin එක වෙනස් කරමු. border එක background color එක දාමු. background color light blue margin එක අපි දාමු pixel 20ක් වගේ 20px. border එකක් නෑ, border එක 0. border 0. දැන් ඒක හරි. දැන් මේක සේව් කරගන්න ඕනේ Ctrl+S කියලා ඉවරයි. වැඩේ හරි. ඊට පස්සේ අපි දැන් අපේ output එක බලන්න යන්නත් ඕන. අපි බලමු මේක හරි කියලාද කියලා. Ctrl+S නේ. ඉන්න බලන්න. ඉතින් ආයෙ උඩට චෙක් කරලා බලමු. HTML open කරා, open tag එකක් වගේ close tag එකක් තියෙනවා. style head තියෙනවා, head එක වුණා title open කරුවා. style tag එකත් open කරා, close කරා. UL p එක open close දෙකම හරි. එහෙනම් වැඩේ හරි.
අපේ කෝඩින් එක ටික හරි අපි දැන් අවුට්පුට් එක බලන්න.